තෙරුවන් සරණයි පුතේ සියලු දෙනාට සියලු දෙවියන්ගේ රැකවරණය පිහිට ආශිර්වාද ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි 2025 වර්ෂයේ සිද්ධාස්ථාන වන්දනා කරන දින තමයි මම මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. වරන් දරුවන්ට මේ සිද්ධාස්ථාන වලට පැමිණලා තමන්ගේ වරම් බල අවසර ලබා ගන්න පුළුවන්. අපි 2025 මැයි මාසයේ දාගෙන තියෙනවා පුතේ මැයි මාසයේ 20 වෙනි දින මුන්නැස්සරමේ වරම් පූජාව වරන් දරුවන්ගේ වරම් අවසර අරන් දීම සිදු කරන්න. ඉතින් වරම් අවසර ලබා ගත්තේ නැති දරුවෝ සියලු දෙනා පැමිණෙන දේවාලට පැමිණුණු දරුවෝ පමණයි. වරම් පූජාවල වලට පැමිණුණු දරුවෝ විතරයි. හැමදෙනාම පැමිණෙන්න තමන්ගේ වරම් මාලාවන් හරියාකාරව බල කරලා ඒ අවසර ගන්න 2025 මැයි මාසයේ 20 වෙනි දින මුන්නැස්සරම මහදේවල ළඟට මැයි මාසයේ 20 වෙනි දින උදේ 7 වෙනකොට සියලු වරන් දරුවෝ පැමිණෙන්න. ඒ අවශ්‍ය දේවල් ගේන්න ඕන අවශ්‍ය දේවල් ටික WhatsApp හරහා අපිට මැසේජ් එකක් දාන්න. මම ඒතකොට ඒ දේවල් විස්තර ටික ඔයාලට ලබලා දෙන්නම්. ඒත් එක්කම තමයි පුතේ අපි මැයි මාසයේ 5 වෙනි මාසයේ 6 වෙනි මාසයේ කතරගම වරම් පූජාව සිදු කරනවා. මැයි මාසයේ 6 වෙනි මාසේ කතරගම වරම් පූජාවට යන්න වරන් දරුවෝ ලෑස්ති වෙන්න. ඒ වගේම 7 වෙනි මාසේ කබලෑවේ සිද්ධ සූරේන්ද්‍රී හාමුදුරන් වහන්සේගේ ඒ අවසර ලබා ගැනීමේ ඒ වරම් පූජාව වගේම 8 වෙනි මාසේ කලාවවේ කඩවර දේවාලයේ අවසර ලබා ගැනීම ඒ සිදු කරනවා. ඉතින් මේ දිනවකවානු වලට ඔයාලට පුළුවන් WhatsApp හරහා විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වරම් පූජාවල වලට සම්බන්ධ වෙන සියලු දරුවන් දේවස්ථානයේ වරම් මාලාවන් සකස් කරගත්ත දරුවෝ තමන්ගේ ස්ථානවල සිද්ධාස්ථානවල අවසර ලබා ගන්න තාම බැරි වුණා නම් යන්න බැරි වුණා නම් තමන්ට පුළුවන් ඒ සිද්ධාස්ථාන වලට ඇවිල්ලා තමන්ට ඒ වරම් අවසර ලබාගෙන මේ දේවල් සිදු කරගන්න. මේ මැයි මාසේ 20 වෙනි දින සියලු දරුවන් මුන්නැස්සරමේ වරම් අවසර ලබා ගත්තේ නැතු සියලු වරම් දරුවන් පැමිණෙන්න උදේ 7 වෙනකොට මුන්නැස්සරම දේවාලය ළඟට.
ದೇವಿಗೆ ಕುಸ ಪಿಲಿಸಿಂದೆ ರಾನುವಮೆನ್ ಕೋಮರು ಕೋಸೆ ವೆಡೆಮಿ ಸಿರಿ ಸೆಪವಿಂದೆ නිසිල සමස පසුවීමෙන් නැවතත් ලොව උපන් සඳේ රාජරොට්ටි කුමරුණමෙන් කුමරු ගෙලිය වැටුණු සඳේ අතවරුදු පිරුණු කුමරු නැකදම් කම්පාමින්නේ ඇතත්තව මහේසාදි සියලු සතුන් වනසන්නේ අපේ පිය රජුගේ මාවිත කුමරුන්ගේ නාලන්නේ